සමහර අය අපේ මූණට hina වෙලා කතා කළාට ඒත් ඇතුළෙන් අපිට ඊර්ෂ්‍යා කරනවා වෙන්න පුළුවන්. තවත් සමහරව හරිම අහිංසකයි වගේ පෙනුනට ඇතුළෙන් හරිම කපටි වෙන්න පුළුවන්. මිනිස්සුන්ගේ මේ සැබෑ මූණවර අඳුන ගන්න බැරුව අපි ජීවිතේ එක කාලවලදී නැති ප්‍රශ්න දාගන්නවා. හැබැයි ලෝක ප්‍රකට මනෝවිද්‍යාඥයන් පවසන විදියට ඕනෑම මිනිස්සෙක් තමන්ගේ හිතේ තියෙන ඇත්තම අදහස ශරීර භාෂාව නැත්තම් බොඩි ලැන්ග්වේජ් එක සහ කතා කරන විලාසය හරහා එළියට දානවා. ඔවුන්ට ඒක හංගන්න බෑ. අද අපි ඔයාලට කියලා දෙන්න යන්නේ ඕනෑම කෙනෙක් දිහා විනාඩියක් බලාගෙන ඉඳලා ඔවුන්ගේ හිත ඇතුලේ තියෙන රහස් ෂණිකව කියවිය හැකි ලෝකේ ප්‍රබලම මනෝවිද්‍යාත්මක රහස් පහක් ගැනයි. ඉතින් රැඳී සිටින වීඩියෝව අවසානය වන තෙක් ඇස් දෙකින් කියවෙන සැබෑ සිනහව. කවුරුහරි ඔයා දිහා බලාගෙන hina වෙද්දි ඒ hinaව ඇත්තම එකක්ද නැත්නම් බොරු රංගනයක්ද කියලා තප්පර ගානකින් අඳුරගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. බොහෝ දෙනෙක් හිතන්නේ hina වෙද්දි තොල් සෙලවෙන විදියෙන් ඒක හොයාගන්න පුළුවන් කියලා. හැබැයි මනෝවිද්‍යාත්මක විශ්ලේෂණ වලට අනුව සැබෑ සිනහව මතුවෙන්නේ තොල් වලින් නම් නෙවෙයි. සැබෑ සිනහව මතුවෙන්නේ ඇස් වලින්. කෙනෙක් ඇත්තටම සතුටු වෙලා hina වෙද්දි ඔවුන්ගේ ඇස් කොනෙන් පුංචි රැලි ගැසීමක් සිද්ධ වෙනවා. ඒ වගේම ඇස් දෙක මදක් කුඩා වෙනවා. යමෙක් කෘත්‍රිමව හෝ බලෙන් hina වෙනවා නම් ඔවුන්ගේ තොල් විතරක් ඇදෙනවා. හැබැයි ඇස් දෙකේ කිසිම වෙනසක් වෙන්නේ නැහැ. ඇස් දෙක හරියට අජීවී වගේ පේනවා. මින් පස්සේ ඔබව හම්බෙන්න එන අයගේ hinaව දිහා පොඩ්ඩක් සෝදිසියෙන් බලන්න. එතකොට ඔයාටම මේ දේ වැටහෙවි. කණ්ඩායමක් මැද සිනාසෙද්දි ඔවුන් බලන දිශාව මේක නම් මාරම වටින ඒ වගේම 100%ක්ම නිවැරදි ආදරණීය මනෝවිද්‍යාත්මක රහසක්. ඔබ යාළුවන් පිරිසක් හෝ නෑදෑයන් පිරිසක් එක්ක එකතු වෙලා ඉන්න වෙලාවක කවුරු හරි කියපු වීලුවකට හැමෝම එකට hina වෙන මොහොතක් මතක් කරගන්නකෝ. රහස මෙන්න. පිරිසක් එකට hina වෙද්දි ඕනම මිනිස්සෙක් සහජීවනයෙන්ම තමන්ගේ ඇස් යවන්නේ කණ්ඩායමේ ඇතුලේ ඉන්න තමන්ට වඩා සමීප තමන්ට වඩාත් විශ්වාස කරන හෝ තමන් රහසින් ආදරය කරන කෙනා දෙසටයි. ඇයි එහෙම වෙන්නේ? අපේ උපතින් සවිඥානික මොළය උත්සාහ කරනවා අපිට දැනෙන සතුට අපේ ජීවිතේ අපිට වඩාත්ම වටිනා කෙනාත් අත්විඳිනවා කියලා තහවුරු කරගන්න. මින් පස්සේ ඔයාලා යාළුවෝ සෙට් එකත් එක්ක hina වෙද්දි කවුරු දිහාද බලන්න කියලා හොරෙන් නිරීක්ෂණය කරලා බලන්න. එතකොට ඔයාලට ගොඩක් රහස් එළියට ගන්න පුළුවන්. අත්සා පාත් තබාගෙන ඉන්න විලාසය. කෙනෙක් ඔබ එක්ක කතා කර ඉන්නකොට ඔවුන් ඔබේ අදහස් වලට එකඟද? නැත්නම් ඔවුන් ඉන්නේ මාරම අපහසුතාවයකින්ද කියලා ශරීරයෙන් බලා ගන්න පුළුවන්. කෙනෙක් තමන්ගේ අත් දෙක පපුව හරහාට බැඳගෙන ඔබ දිහා බලාගෙන ඉන්නව නම් මනෝවිද්‍යාවට අනුව එයින් අදහස් කරන්නේ ඔවුන් තමවට ආරක්ෂිත තාප්පයක් හදාගෙන ඇති බවයි. ඔවුන් ඔබේ අදහස් වලට එකඟ නැහැ. නැත්තම් ඔවුන් ඉන්නේ දැඩි නොසන්සුන්කමකින්. කතා කරමින් ඉන්න අතරතුර කකුලක් පිට කකුලක් දමාගෙන ශරීරය ඔබෙන් නිවතට හරවා ගන්නවා නම් එයින් කියවෙන්නේ ඔවුන්ට ඒ සාකච්ඡාව එපා වී ඇති බව හෝ ඔවුන් යම වසා ගැනීමට උත්සාහ කරන බවයි. ඉතින් අපි ඔබට කියන්නේ ව්‍යාපාරික සාකච්ඡාවකදී හෝ සම්මුඛ පරීක්ෂණයකදී මේ ලක්ෂණ පිළිබඳ වඩා සැලකිලිමත් වෙන්න ඕන. අධික ලෙස ඇස් පිල්ලම් ගැසීම සහ බොරුව. බොරු කියන මිනිස්සු ඇස් දිහා බලන්නේ නැහැ කියලා කතාවක් සමාජයේ තියෙනව නේද? හැබැයි වර්තමානයේ මනෝවිද්‍යාවට අනුව ඒ සම්පූර්ණයෙන්ම වැරදි. මොකද දැන් ඉන්න බොරුකාරයෝ දන්නවා තමන් බොරු කියද්දී කෙලින්ම ඇස් දිහා බලන්න ඕන කියලා. ඒ නිසා ඔවුන් ඕනෑකමින් ඔබේ ඇස් දිහා බලාගෙන බොරු කියනවා. නමුත් ඔවුන් අහුවෙන තැන මිනිසෙකු සාමාන්‍යයෙන් ඇස් පිල්ලම් ගැසීමේ වේගය විනාඩියකට 15ක් 20ක් වගේ වෙනවා. හැබැයි කෙනෙක් බොරුවක් හෝ මවාපෑමක් කරද්දී ඔවුන්ගේ මොළයට ලොකු පීඩනයක් දැනෙනවා. මේ පීඩන නිසා ඔවුන් නොදැනුවත්වම ඉතා වේගෙන් ඇස් පිල්ලම් ගසන්න පටන් ගන්නවා. එහෙමත් නැත්නම් කතාව ඉවරුණු සැනින් තමන්ගේ ඇස් දෙක අතුල්ලන්න හෝ නාසය ස්පර්ශ කරන්න පටන් ගන්නවා. ඔබේ වැරදි සෙවීම සහ
ඔවුන්ගේ යටිහිතේ සැබෑව. මෙන්න ලෝකයේ තියෙන අතිශය ප්‍රබලම මනෝවිද්‍යාත්මක සත්‍යය. ඔබ ජීවිතයේ සමහර අය ඉන්නවා නේද? ඔබ මොන දේ කළත් ඒකේ වැරැද්දම දකින, හැමතිස්සම ඔබ විවේචනය කරන මනෝවිද්‍යාවෙන් ප්‍රේෂණ කියලා සංකල්පයක් තියෙනවා. ඒකට අනුව කෙනෙක් නිතරම තව කෙනෙකුට බනිනව නම් ඇත්තටම ඔවුන් බනින්නේ තමන්ගේ ඇතුලේ තියෙන අඩුපාඩු වලටමයි. යමෙක් ඔබට නිතරම ආත්ම විශ්වාසයක් නැති අදක්ෂයෙක් කියලා අපහාස කරනවා නම් ඒ සැබෑ තේරුම ඔවුන් තමන්ගේ ජීවිතය ඇතුලේ මාර්ම අසරණ කිසිම ආත්ම විශ්වාසයක් නැති බියගුළු පුද්ගලයෙක් කියන එකයි. ඔවුන් කරන්නේ තමන්ගේ හීනමානය වැසීමට ඔබව පහත් කර තමන් ඉහළට යාමට උත්සාහ කිරීමයි. ඒ නිසා මින් පස්සේ කවුරු හරි ඔබට නිකරුණේ අපහාස කළොත් දුක් වෙන්න එපා. ඔගේ මානසික අසරණකම දෙස බලලා ඔවුන්ට අනුකම්පා කරන්න. මිනිසුන්ව කියවන එක කලාවක්. මේ මනෝවිද්‍යාත්මක උපක්‍රම පාවිච්චි කරලා ඔබට පුළුවන් සැබෑ මිතුරන් කවුද සතුරන් කවුද කියලා බේරාගෙන ඔබේ ජීවිතය සාර්ථක කරගන්න. ඉතින් මේ ලක්ෂණ පහෙන් ඔබට වඩාත්ම ගැලපෙන ඔබ ජීවිතය අත්දැකපු ලක්ෂණය මොකක්ද? ඔබවත් මේ වගේ මිනිස්සු රවට්ටලා තියෙනවද? ඔබේ වටිනා අදහසත් පහලින් කමෙන්ට් එකකින් අපට කියාගෙන යන්න.